බොහොම ස්තුතියි. නටල මහන්සිද? නටල මහන්සිද? ඔව්. නටල මහන්සුනාම මහන්සි නිවා ගන්න ගීතයක් කියන්නද? අහගෙන ඉන්න බොහොම ආදරබර ගීතයක්. හා. මොකෙන් නෙමෙයි බං ඇහුවේ? නටල මට මහන්සි. ඒකයි. හරි අපි ඕනම ආදරවන්තයෙකුට එන සිතුවිල්ලක් ගැන තමයි මේ කියන්න යන්නේ. මොකද එක එක්කෙනාට එන සිතුවිලි එක එක විදියයි. සමහර අයට ඇවිදින්න හිතේ තමන්ගේ ආදරවන්තියත් එක්ක ගම පුරාම, තව සමහර කට්ටියට ආදරවන්තියත් අරන් කොහේර ට්‍රිප් එකක් වගේ යන්නත් හිතෙන්න පුළුවන්. තව සමහර කට්ටියට ওই කොයිට හරි වෙලා කුඩේකුත් අරගෙන ඇතුළට වෙලා කුරුළු ජෝඩුවක් වගේ ඉන්න හිතෙන අයත් ඉන්න පුළුවන්. ඔය ඉන්න ගම සමහර අයට උම්ම දෙන්න හිතෙන්නත් පුළුවන්. ඔව් ඔව් ඔව්. එහෙම උඹ දෙන්න හිතෙන්නේ නැද්ද? ඔව් හිතන. හිතෙන කට්ටිය හයියෙන් අපුඩියක් ගහන්න. අපුඩ. අනේ ඒ සිතුවිල්ල නෙමේ මගේ සිතුවිල්ල. මගේ සිතුවිල්ල මෙන්න මේකයි. හොඳ අපුඩියක් දෙන්නකො මල්ලි. ලස්සන ප්‍රේමය පුරෝපු ගීතයක් ගායනා කර අපේ නිලංග සිල්වා. බොහොම ස්තුතියි. හරි. එයා කියන කතාවත් ඇත්ත මල්ලි. ප්‍රේම කරනකොට මොකක්? එහෙම කියනකොට
ඇත්තටම ප්‍රේම කරනකොට අපි ප්‍රේම කරන ආකාරය ගැන පොඩ්ඩක් විස්තර කරන්න තමයි මම මේ මයික්‍රොෆෝන් අතර ගත්තේ. අපි ප්‍රේම කරන කවදාවත් එයා ඉස්සෙල්ලා කිව්වා වගේ ආදරය කරන ප්‍රේමවන්තයට කවදාවත් නම කියලා ආමන්ත්‍රණය කරන්නේ නැහැ. එහෙම නේද? අපි කියන්නේ එක්ක රත්තරන් කියනවා, මගේ වස්තුව කියනවා, මගේ පණ කියනවා, බබා කියනවා, බේබි කියනවා. මගේ ප්‍රේමවන්තය හොඳ හැටි දෙඩි. ඒත් මම කියන්නේ අර චූටි කියලා. කියන්නේ ආදරේ වැඩි කමට. හැබැයි මේ ඔක්කොම බඳිනකම් විතරයි. බඳපු කට්ටිය හොඳට දන්නවා බඳිනකම් බැන්දට පස්සේ තමයි එන්නේ නියම වචන ටික. ඔයි I say තවුසේ වයිට් wow. ඒක කියන්නේ නැහැ. ඉතින් ඒවා වෙන්න එපා කියලා තමයි මේ නිලංග. අපි හැමදාමත් ආදරෙන් අපි ඉන්න ඕනේ. ඒක තමයි අපි වෙන්න එපා කියලා කියන්නේ. දැන් මොකාටද උඹ එන්නේ යන්නේ? නෑ මං අහන්නේ මං පොඩි එදා පොඩි අකරතැබ්බයක් මට වුණා. මේ නත්තල් කාලේ මේ අක්ෂය මට බල කරපින්දා චූටි අඩියක් ගහලා ගෙදර ගියා. ගෙදර ගියා වුණ අකරතැබ්බයක් ගැන තමයි පොඩි කියන්න යන්නේ. මල්ලි මේක බඳපු අයටත් වෙන්න එපා. බඳින්න ඉන්න අයට හිතන්නවත් එපා කියලා තමයි මගේ ප්‍රාර්ථනාව. අහලා බලමු ගීතය. ආයේ බොන්නේ නෑ. ආයේ බොන්නේ නෑ. කොච්චර බල කෙරුවත් මම ආයේ බොන්නේ නෑ. ඉතින් අපුඩි ගහලා ගමු. දවසක් සංදර්ශන ඉවර වෙලා ගෙදර යනකොට කෑම කන්න ගොඩ වුණා හොඳ හෝටලයකට. මේ අපේ කට්ටිය එකතු වෙලා කරපු පොරේට පොඩි අඩියක් ගැහුවා අනේ මගේ කරුමෙට. පොඩි අඩියක් ගැහුවා අනේ මගේ කරුමෙට. චිකේ ආයේ බොන්නේ නෑ. ආයේ බොන්නේ නෑ. කොච්චර බල කෙරුවත් මම ආයේ බොන්නේ නෑ. ආයේ බොන්නේ නෑ. ශාන ආයේ බොන්නේ නෑ. උඹලා මොනවා කිව්වත් මම ආයේ බොන්නේ නෑ. අපුඩි විසිල් මාර. අඩිය ගහන කොටයි තේරුනේ මට. ඇතුළු වෙලා මට නොදැනිම චණ්ඩිය බඩට. ළඟම හිටිය සංජු දිහා බැලුවා තරහට. ඇහුවා මන් නිකන් වගේ බොමුද තරගෙට. ඇහුවා මන් නිකන් වගේ බොමුද තරගෙට. චියස් ආයේ බොන්නේ නෑ. ආයේ බොන්නේ නෑ. කොච්චර බල කෙරුවත් මම ආයේ බොන්නේ නෑ. ආයේ බොන්නේ නෑ. මචං ආයේ බොන්නේ නෑ. උඹලා මොනවා කිව්වත් මම ආයේ බොන්නේ නෑ. බොන්න ගිහින් වැරදුනේ කට. කාපු කෑම බීපු බීම දැම්ම එළියට. පානු දිගේ බඩ ගාගෙන ගියා ගෙදරට. මගේ නෝන ඇවිත් ඕනම සුවාම් පුරුෂයෙක් බීලා ගෙදර ආපුවම නෝන මාත්‍යට මූණ දෙන විදිය තමයි නොයලට කියාගන්න බැරුව හිර උනේ. මගේ නෝන ඇවිත් ඉතින් හිර කරන් ඉන්නද කියපන්. ඔව් ඇත්ත හිර කරන් ඉන්න දෙයක් නැහැ. බොහොම අමාරුවෙන් තොරනවට මට බොහොම අමාරුවෙන් මට බොන්න දුන්න බලෙන් මං ජීවිතේ ජාජරව කටේ තියන්නෙම නැහැ. වැටෙන්නේ නැතුව කානුව පැනලා ගෙදර ගියා. යනකොටම ඇරියා දොර. ඉන්නවා මගේ චූටි. ඕම දෙටි. ඔව් ඒ පොම්බන් ඉන්නේ. ඔය ඒ ආදරේ වැඩිකමට ඔව් ආදරේ වැඩිකමට දත් මිටි කකා S2 එළියට පයින් වගේ අතත් මිට මොලාගෙන තමයි හිටියේ ආදරේ වැඩිකමට. මුකුත් තිබුන්නේ නැහැ නේ අතේ. මුකුත් තිබ්බේ නැහැ. වැඩි ආදරේ පෙන්නන්න ඉස්සල්ලා මම කිලිම් මෙයා ගාවට ගියා. ඈ වංගේ පොඩ්ඩක් මේව දැවටිලා මම කිව්වා මම මොනවද දෙනව බං. නෑ නෑ මොන නේද නෝනට මුකුත් වෙන්නේ නැති කිව්වා. මෙහෙම පොඩට මං ඉතින් මෙන්න මෙහෙම දන්න ඕන ඉන්නවා කියන මෙහෙම මං ගිල්ලා ටස් ගාලා පොඩ්ඩ හැත් ළඟ නිදියන්න ආසයි ඔයා ළඟින් කිව්වා. උඹ ඒව කිව්වද නෝනට? ඔව්. එතකොට නිදා ගන්න හම්බුන්නේ නැද්ද? නෑ හම්බුණා.
හැබැයි ඇඳ උඩ නෙමෙයි. ඒක කිව්ව ගමන් මෙන්න මෙහෙම කළා හොඳට තුරුල් කරගත්තා. මගේ සුදු නෝන ඇවිත් තුරුල් කරන් අත පුරෝලා දුන්න මූණට. ආයේ බොන්නේ නෑ, ආයේ බොන්නේ නෑ. කොච්චර බල දෙරුවත් මම ආයේ බොන්නේ නෑ. ආයේ බොන්නේ නෑ මචං, ආයේ බොන්නේ නෑ. උඹලා මොනවා කිව්වත් මම ආයේ බොන්නේ නෑ. ආයේ බොන්නේ නෑ, ආයේ බොන්නේ නෑ. කොච්චර බල දෙරුවත් මම ආයේ බොන්නේ නෑ. ආයේ බොන්නේ නෑ මල්ලි, ආයේ බොන්නේ නෑ. උඹලා මොනවා කිව්වත් මම ආයේ බොන්නේ නෑ. උඹලා මොනවා කිව්වත් මම ආයේ බොන්නේ නෑ. උඹලා මොනවා කිව්වත් වැරි පිටට කියන්න මං ආයේ බොන්නේ නෑ. පරිස්සමට බිව්වම් පරිස්සමට. අනේ අපි මුලිනුත් සඳහන් කෙරුවා අපි සමාජිකයන් සියලු දෙනාම එන්නේ කවුද ඉන්නේ කවුද ඉන්නේ කී දෙනාද අපිට වැදගත් නැහැ. අපි සංගීත ප්‍රසංගයට සහභාගී වෙද්දී අපි උපරිම රසස්වාදයේ ඔයාලට උපරිම වින්දනයක් ලබා දීමේ බලාපොරොත්තුෙන් තමයි අපි එන්නේ. ඉතින් අපිට මේ වගේ දේවල් ස්ටේජ් එකට එවද්දී අපිට හරි කනගාටුයි. අපි කරන කියන දේවල් ඔයාලට හරියන්නේ නැද්ද?
Bagi muka hapudale Nubaveni annam nallade Waya waya අයියෝ මල්ලේ දෙන්න හොඳ හුවක් දෙන්න මල්ලි කියන තාලේ ගහන්න යන බලන්නකෝ මේ ඇයි ඕන්නේ ඔබ කියපන් එකක්වත් එපා ඔබ කියපන් ජුම්පි චක්කා චිකිටි චක්කා ජුම්පි චක්කා නෙමෙයි ඔබ කියපු සීද එළියේ එළිවීර වෙද්දෙන් එතොලේ මදුමීනේ හෙද්දෙන් එළියේ එළිවීර වෙද්දෙන් එතොලේ මදුමීනේ හෙද්දෙන් මල්සර මදෙන් ලොම උයනේ මම බිමල් හීදුනු දුන්නේ මල්සර මදෙන් ලොම උයනේ මම බිමල් හීදුනු දුන්නේ ලෝකයන් උයන කිහල් මధుරයි රසයි ඔහේ මින් බැඳෙන්න සිටි තිලෝනේ ඒ කියෙන් කිදෙන ගොන්නු ගමිසුවේ මම රපියා මල් මල් සොයා රොන් ගන්නා වාගේ ප්‍රේමෙන් බැඳෙන්න සිටි තිලෝනේ ඒ කියෙන් කිදෙන ගොන්නු ගමිසුවේ මම රපියා මල් මල් සොයා රොන් ගන්නා වාගේ Pomisuti. හරි.
අපිට අවශ්‍යතාවය තේරෙන ඔයාලගේ. මොකද නත්තල් තාම නත්තල තියෙන නිසා ඒ ප්‍රීතිය විඳින ගමන් ඉන්නේ. නටන්න තමයි ඕන. අපි ඒ නිසා මුවන් පැලස චිත්‍රපටයේ ජනප්‍රිය වුණු ගීතය ඩික්සන් සංජුට ආරාධනා කරනවා ගායනා කරන්න. බොහොම ස්තුතියි. නටලා මහන්සි නැද්ද? නැත්තම් හොඳ අපුඩි පාරක් දෙමුක බලන්න. ඔහොම යා. කොබාඩ
හෝ හෝ මාර හෝ rama kita mila kata bema kita kada ya kata rama kita mila kata bema kita kada ya kata murga kita mila kata isa kita mala kata unga kita amba kata unga kita amba kata rama kita mila kata bema kita kada ya kata rama kita mila kata bema kita kada ya kata නංගිලා පරිස්සමට මෙහෙම වනන පරිස්සමට බලන්න කැඩේ කොන්ද කැඩේ පරිස්සමට හිමින් අන්න හරිය හරි අපි කියන්න ගොඩක් ගීත හිතේ තියාගෙන හිටියා. නමුත් කලාකරුණුත් ගොඩක් ඉන්නවා. ඒක නිසා උන්ට තවස්සා ලබා දෙන්න ඕන. අතර ගීත ගායනා කරගෙන යන අතරතුරේදී වෙන අකරතැබ්බි වලට මූණ පාන්න ගියාම ගීතත් අමතක වෙනවා. අපි කරන්න කියන්න යන දේවලුත් අමතක වෙනවා. නමුත් නොයලාගේ ජනප්‍රිය ගීතේ කොටසක් හරි අද ගායනා කරන්න වෙනවා. නැත්තම් මොකද
අද ගොඩක් අලුත් මූණු තියෙනවා. අම්මලා තාත්තලා දරු දැරියන් සියලු දෙනා පිටින් ඇවිල්ලා තිනවා. අපේ සාමාන්‍ය සංගීත ප්‍රසංග බලන්න නැති අය අද ඇවිල්ලා තිනවා වගේ මට පේනවා මූණු ටික දැක්කම. ඒක නිසා අපේ නොයලක් ගොඩක් ගීත වලට මේ දිනවල තාමත් ආදරෙයි. ඒක නිසා අපි කොටසක් හරි නොයලු ගායනා කරන්න ඕන අපේ අලුත් කට්ටිය වෙනුවෙන්. අත්ත මම තනියෙන් ගායනා කරන්නේ නැහැ මේ ගීතය මම දන්නවා. මාත් එක්ක හැමදාමත් ඉන්න මගේ රසික රසිකාවියන් මේ ගීතයට සම්බන්ධ වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ හින්දා මම කෑල්ලයි ඕගොල්ලෝ කෑල්ලයි මම ඉස්සෙල්ලා බොල ආරම්භය ආරම්භ දෙන්න. ඔව් අපිට ගීතේම ගායනා කරන්න වෙලාව තියෙනවලු. ඒ නිසා එහෙනම් ගායනා කරමු. කඳුලක් කඳුලක් ගානේ උයරුවමයි සිහි වෙන්නේ මට නොලැබුණු බිසිනේ වෙනකුගේ භවනා දැනුනේ
බොහොම ස්තුතියි මල්ලි. බොහොම ස්තුතියි. හොඳ වෙලාවට ඒ ගීතේ ගායනා කරුවේ නේද නෝයලෝ? ඔව්. අර ගෑන් ළමයි කට්ටිය මම දැක්කා. කොච්චර ඈත් වෙලාද කියනවනම් ආදරේ ඈත් වෙලා කිව්වා අන්තිම හරියදී. ඒක තමයි පපුව පැලිච්ච දෙයින් කියලා තමයි ආදරය කරන්න ඕනේ.